දැන් ඔබතුමිය නේද අර දෙරණේ මේ ණය ඉල්ලුවේ පෙන්නන්න කියලා. මොකක්? දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර මහත්තයා කතා කරනකොට දෙරණ ණය පෙන්නන්න කිව්ව ඔබතුමිය නේද? දෙරණ ඉන්නේ. තතුර පෙන්නන්නකො ණය. අයි දිලිත් ජයවීර මහත්තයා කතා කරනකොට පෙන්නන්න ණය පෙන්නන්න කිව්වා. ඔබතුමාලට මොකක්ද විකෘති ආසාවක් තියෙනවද කුණුහරුප කියලා ආසාවක් තියෙනවද? කිව්වා. ඔබතුමාලට මොකක්ද කුණුහරුප කියන ආසාවක් තියෙනවද? ඒක අද මේ විදිහද? මම ඒකට අපෝ මම දන්නවා වගේ. ඔබතුමිය පච වෙලා කරනකල අපිට කුණුහරුප කතා දාන්න එපා. මේ තියෙන ඔබතුමිය කියපේක. ඔය දින් දාගන්න. ඔය දින් ඕක තමයි කියන්නේ. අපි කවුරුත් වෙන මොකුත් කිව්වේ නෑ. ඔබතුමීගේ මොළුවට රක් පුරාට නයි කිව්වම හරි. මේ ආණ්ඩුව බලයට ආවේ මහ මොලකරු අල්ලනවා කියලා. දැන් මගේ හෘද සාක්ෂියට එකඟව මට කියන්න තියෙන්නේ ආණ්ඩුවට මහ මොලකරු අල්ලන්න කියලා. අපිට අදාළ නෑ. ඉබ්‍රහීම් නානානේ. ආ? ඔබතුමා කියන්නේ මහ මොලකරු ඉබ්‍රහීම් නානා කියලානේ. ඔබතුමිය එහෙම කියනවා නම් නෑ හරියටම කියන්න. හරියටම කියන්න පුළුවන්. ඔබතුමා කියන්නේ මහ මොලකරු ඉබ්‍රහීම් නානා කියලා. මම ඇහුවේ හරි සරල ප්‍රශ්නයක්. නෑ හරියට මම හරි ප්‍රශ්න නෑ ඔබතුමා අල්ලමු කවුද කියන්නේ? නෑ ඔබතුමා කියන්නකෝ ඉබ්‍රහීම් නානාද මහ මොලකරු කවුද කියන්නේ? හරියට කියන්න. කවුද ඉබ්‍රහීම් නානා කියන්නේ? හරියට කියන්න. හරි ඉබ්‍රහීම් නානා කවුද? අමුන්නාසර් ජාතික එකක් දන්නේ නැතුව දැන් ඔය ෆොටෝ එකක් පෙන්නන්න. ඉබ්‍රහීම් නානා කවුද කියලා දන්නේ නැතුව ඔබතුමා ෆොටෝ එකක් පෙන්නන්න. දැන් ඔබතුමිය නේද අර දෙරණේ මේ ණය ඉල්ලුවේ පෙන්නන්න කියලා. මොකක්? දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර මහත්තයා කතා කරනකොට දෙරණ ණය පෙන්නන්න කිව්ව ඔබතුමිය නේද? දෙරණ ණය වෙන්න මම දෙරණ ඉන්නේ. තතුර පෙන්නන්නකො ණය. හරිද? ඉතින් ඒ නිසා ඔබතුමා මෙතන මේ මම ඇයි පාර්ලිමේන්තුවේදී කිව්වේ? මම කිව්වේ ඇයි දිලිත් ජයවීර මහත්තයා කතා කරනකොට පෙන්නන්න ණය පෙන්නන්න කිව්වා. දෙරණ ණය පෙන්නන්න කිව්වා. ඔබතුමාලට මොකක්ද විකෘති ආසාවක් තියෙනවද කුණුහරුප කියලා ආසාවක් තියෙනවද? කිව්වා. ඔබතුමාලට මොකක්ද කුණුහරුප කියන ආසාවක් තියෙනවද? ඒක අද මේ විදිහද? අද මේ විදිහද ඔක? මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ ඉන්නත් නැහැ මෙතන වාද පිටියට ඉල්ල කරන්නේ. ඕගොල්ලෝ කරන්නේ ලැජ්ජ නැද්ද? ඔයගොල්ලෝ ණය පාර්ලිමේන්තුවේදී කිව්වේ නැද්ද? කිව්වා. එදකට ඉතින් හැසිරෙන්නේ. එදකට හැසිරෙන්නේ ඔයා කිව්වා. කරුණාකර චතුර. ඒක නිසා මේ අපි මේ වාද පිටියට එන්නේ සාකච්ඡා වලට එන්නේ එක එක්කෙනාගෙන් කුණුහරුප අහන්න නෙවෙයි. අයියෝ ඔයගොල්ලෝ දෙරණ අය ඔයගොල්ලෝට පස්සේ ආවිල් ජයවර්ධන මහත්මයා කවුද කතාව කියන්නේ? ගම්මේ බොරු අර අඬන කතාව ටිකක් කියන්නේ බොරු කතාව. කවුරුත් මෙතන කවුරුවක්වත් එන්නේ නැහැ. මොනවද හැසිරෙන්නේ? අපි මේ කාන්තාවට මොකද කුණුහරුපේ මොකද්ද? කවුද කුණුහරුපේ මොකද්ද? නායක කියන්නේ කුණුහරුපේ එක්ක? ඒකනේ. ඕගොල්ලෝ මාර බබ්බුනේ. නෑ ඔයාගෙන් මොකද්ද මේ දෙර මොකද්ද ඒක? දේශපාලඥයෝ. නෑ මොකද්ද මේ මේක මහා භාෂණ නිදහස සම්පූර්ණයෙන්ම විව කරනවා. භාෂණ නිදහස මොකක්ද කියන්නේ? අපිට කියන්නේ බැරම මාපෙන්නේ. ඔපා නායක ගන්න බැරම දේශපාලන අයියෝ නායක කිව්වම මෙන්න මෙන්න කුරුහරු මතක වෙනවා අපි කිව්වේ නායා ගැන. ඔව්. මොනවද ඔය? ඔබතුමී කියපේක තමයි අපි කියන්නේ. මන්න ලැජ්ජයි උගල කතා කරන්නේ. කෙසේ වෙතත් චතුර මම කියන්නේ ඒකයි. මේ රටේ ජනතාව ගම්මාර්ථයක්වත් කිව්වේ නෑනේ. දැනෙන්න මොකක්ද? පාර්ලිමේන්තුවේ මෙතිමිය කියප එක මම කිව්වේ. හරිද? වෙන කාරණාවක් නෙමෙයි. හරිද? හරිද? එතකොට චතුර අපි පැහැදිලිව කියන්නේ මේ ආණ්ඩුව පොරොන්දු වුණා මේ පොරොන්දු ඉෂ්ට කරන්න. මේ අද පොරොන්දු නෙමෙයි ඉෂ්ට වෙමින් පවතින්නේ. අද පැහැදිලිව මේ රටේ සංචිත ටිකට හොරා කාලා බැරිකම නිසා ඒවා නැති කරලා මේ රටේ මිනිස්සු තවදුරටත් කබලෙන් ලිපට දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා කරුණා කරලා මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට කරලා මේ රටේ ජනතාව මේ වගේ තත්ත්වයට පත් නොකර කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. හොඳයි බෙහෙවින්ම ස්තුතියි අපේ ලක්මාලි හිමචන්ද්‍ර මන්ත්‍රීතුමිය. මේකේ ඔබතුමියලා මේව කරන්නේම නැහැ. ඔබතුමියලා ආපු දේවල් නෙමෙයි ඉෂ්ට කරන්නේ කියපු දේවල් නෙමෙයි පාස්කු ප්‍රහාරයේලා දිගට පෙළ ගැස්මක් ඉදිරිය කියනවා. දැන් මේගොල්ලෝ කරන්නේ නෑමයි කියලා. ඔබතුමිය කරපු දේවල් ටික මෙතන සඳහන් කරා නම් මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි දෙරණ නාලිකාව මිනිස්සුන්ට 2020 ජනාධිපතිවරණ අවස්ථාවේ 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී කැලණියෙන් නායකමතු වුණා කියලා හදපු නිවුස් එක. ඒ රටට ණය පෙන්නුවේ කවුද කියන්නේ කියලා දිලිත් ජයවීරට කිව්වහම මෙතන ඕගොල්ලෝ ණය පෙන්වන්න ලෑස්ති වෙන අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි කාරණේ. හරි දිලිත් ජයවීරට කවුරුත් ණය පෙන්වන්න කියලා කිව්වේ නෑ. රටට ණය පෙන්වන්නේ කවුද කියලා නැගිටින්න කිව්වේ. නෑ ඒක නෙවෙයි ඕගොල්ලෝ කිව්වේ. ඒක නෙවෙයි ඕගොල්ලෝ කිව්වේ. කරුණා කරලා. අපි කිව්වේ මෙතන හරිය. පළවෙනි කාරණේ ඒකයි. අර on social media වල විපක්ෂයෙන්ම හදලා යවන කුණුරු හරුපේ edits වලට තමන්ම රැවටෙන්න එපා. මම බොහොම වගකීම් අපි දේශපාලනය කරන්නේ මන්ත්‍රීවරයෝ දේශපාලනය කරන්නේ ගැහණු දේශපාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ ලොකු හොරප කියනවත්
අනිත් මිනිස්සු කියන ගුණහරප අහන් ඉන්නවත් නෙවෙයි. මේක ඉතාම නරක ට්‍රෙන්ඩ් එකක් ලංකාවේ දැන් තියෙන අසභ්‍ය දේශපාලනයක් තමයි කරන්නේ. පළවෙනි කාරණේ. නෑ එච්චර මගේ කතාව කතා කරන්නේ නෑ. මං එච්චර කතා කරන්නේ. හරි අපෝ මං දන්නවා වගේ. ඔබතුමිය පළවෙනි කාරණේ. අපිට ගුණහරප කතා දාන්න එපා. මේ තියෙන ඔබතුමිය කියප එක. ඔය තින් දාගන්න. ඔය තින් ඕක තමයි කියන්නේ. අපි කවුරුත් මේ වෙන මොකුත් කිව්වේ නෑ. ඔබතුමීගේ පොළොව නරක් කරාට නයි කිව්වම හරි. ඔහොම ඉන්නකෝ. පළවෙනි කාරණේ. ඔය ඉදිරියට හැසිරෙන්න එපා. නෑ ඕගොල්ලෝ ඉස්සරහට දිගට ගන්න. නෑ අපි මොකද කරන්නේ? ඔබතුමී කියප එක අපි දාලා තියෙන්නේ. ඔබතුමී ණයක් මතක් කරාම වෙන මොනවාද අපිට කරන්න දෙන්නේ නෑ. ඕගොල්ලෝ හදන ගුණ හරි කමක් නෑ. පොඩ්ඩක් මේ විදියට මේ අනිවාර්යයෙන් විකෘති කරලා ඈ මේ විකෘති කළා? පොඩ්ඩක් මේ පාර්ලිමේන්තුවේ කියන්නේ මෙයා. මේ පාර්ලිමේන්තුවේ කියනවා. මේ ඒක බුදුම කතාවක් නෙමෙයි. මගේ වෙලාව මට දෙන්න. අපි ප්‍රශ්න මගේ වෙලාව මට දෙන්න. මේ විදියට මගේ වෙලාව මට දෙන්න. මගේ වෙලාව මට දෙන්න. මට වැදගත් කාර්යාලයට උත්තර ලබා දෙන්න තියෙනවා. මට වෙලාව ලබා දෙන්න. මට වෙලාව ලබා දෙන්න. මට වෙලාව ලබා දෙන්න. එතුමානේ එතුමා පොඩ්ඩක් ඉන්නකෝ. මේ අපි ඔක්කොටම කියන්නේ. නෑ පොඩ්ඩක් මට වෙලාව ලබා දෙන්න. මට වෙලාව ලබා දෙන්න. මට වෙලාව ලබා දෙන්න. දැන් අපි ඔය අප්‍රසන්න දේශපාලනේ මං කරන්නේ මට වෙලාව ලබා දෙන්න. रुको जरा सबर करो. දැන් මෙතන ඉන්න සමහර පිරිස් තමන්ගේ ගෙදර මොකද්ද මයින්ව වෙනිදා ගිනිගත්තා කියලා. එහෙමත් ඒකට ආපදා වුණා කියලා වියත් පුරෙනුත් ගෙවල් අරගෙන ඊට පස්සේ වන්දිත් අරගෙන එහෙම රාජ්‍ය මුදල් අවභාවිතා කරපු මොකද මේ කියන්නේ? තමයි ඒ වගේ අපි උත්තර දීලා කතා කරන්නේ. අද ඇවිල්ලා මේ කතා කරන්නේ රාජ්‍ය මුදල් ගැන කතා කරන්නේ. මොනවද මේ කතා කරන්නේ? පාර්ලිමේන්තුව අවසන් මේ බාධා කරන්න බැරි එක හරි වැදගත් විදිහට කතා කරන්නකෝ. එනත් මාත් උත්තර දෙන්න ඕනේ මේ වර්තමාන කාරණා. අපි එහෙම කතා මයික් එකකට ගැහුවා මයික් එක කතා කරන විදිහ රෙගියුලේට් කරන්න බෑ මෙතන. නෑ මෙතන කියන්නේ අවසානයේ සාමාන්‍ය මගේ අවස්ථාව මට කතා කරන්න අවශ්‍ය නැහැ මම කතා කරනවා. ගෙදරට ගැහුවා. දැන් අඩුතරමේ බාධා කරන්න පුළුවන් නම් බාධා කරන්න අඩුතරමේ අලුත් තර්කයක් අඩුතරමේ ශ්‍රේෂ්ඨාධික මට කතා කරන්න පුළුවන් නේ මට වන්දිගත්ත මිනිස්සු ගැන. මම ගොලවත්ත මහත්මයා නෝඩද කතා කරන්න මට වන්දියක් අලුත් තර්කයක් මම ගෙනාවේ නෑ. අලුත් තර්කයක් මම ගෙනාවේ නෑ. මේක රටම දන්න දෙයක් මම කියන්නේ. මම රටම දන්න දෙයක් කියන්නේ විපුරණුත් ගෙවල් අරගෙන මම කාගවත් මම කිව්වෙත් නෑ. විපුරණුත් ගෙවල් අරගෙන විපුරණුත් ගෙවල් අරගෙන මට ගැහුවා. රජේ වන්දිත් ගත්ත පිරිස් තමයි අද වෙනකොට රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් කතා කරන්නේ. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් කතා කරන්නේ. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් කතා කරන්නේ අද වෙනකොට මේ රට බංකොලොත් වෙන බාණ්ඩාගාරයේ තමයි අද රාජ්‍ය මූල්‍ය ගැන කතා කරන්නේ. නඩුවක් තියෙනවා අදුතරමේ චතුර මම ඒ ශාධිකරණ නඩුවක් මට ඒක නිසා අපි උත්තර දෙන්න අපි මෙතන මේ ගෝසා කළාට වැඩක් නැහැ. මේක තමයි தත්ත්වය. මේ ඇත්තටම සමහර ඒ වෙනකොට දැන් මේ සාකච්ඡාව තුළ පැහැදිලිව තමන් කිව්වේ නැහැ කියලා කාරණේ ඔප්පු කරලා පෙන්නුවට පස්සේ ඒකට රිදිලා තව කාරණා කියනවා. චතුර මෙහෙමයි කාරණේ. දැන් මේ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් වැරද්දක් තියෙනවා නඩු දාන්නකෝ. එතුමාගේ නම කිව්වේ නේද මේ බොරු කියන්නේ මේක බබ්බු නෙමෙයි මන්දිතුමා මගේ ගෙදරට ගහුවා මගේ ගෙදරට ගැහුවා මට ලක්ෂ විතර අපිට ප්‍රශ්නයක් වුණාම අපිට හරි අපි ඔබතුමාගේ ශාධිකරණ නඩුවක් තියෙනවා. ඒ නඩුවේ මම විත්තිකාරයෙක්වත් නෙමෙයි. හරි මේගොල්ලෝ රාජ්‍ය මූල්‍ය ඕන බොරුවක් දැන් මෙතන මුල ඉඳන් කිව්වා හර්ෂණ සූර්යපෙරුම මහත්තයා ද්විත්ව පුරවැසියෙක් කියලා කිව්වා. බොරුවක් කිව්වේ. RD එකෙන් ඩබල් පේමන්ට් එකක් කළා කියලා කිව්වා. බොරුවක් කිව්වේ. හරි බොරුවක් කිව්වේ. අපි ගල්ලංගුර සම්බන්ධයෙන් පිළිවිතර වෙනස් කළා කියලා කිව්වා. බොරුවක් කිව්වේ. මේගොල්ලන්ට ඕන බොරුවක් කියන්න පුළුවන්. අපිට මේගොල්ලෝ කරපුවා කියන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. මහ බැංකු බැඳුම් කර වංචාව ගැන කතා කරන්න බෑ. ග්‍රීක බැඳුම් කර වංචාව ගැන කතා කරන්න බෑ. ඒව කතා කරාම රිදෙනවා. sorry එතකොට ඒවා අතීතය ගැන කතා කළා වෙනවා. මම මේ බොහොම මේක මේ කවුද මේ චෝදනා කරන්නේ? මේ චෝදනා කරන්නේ අර චන්දන සූර්යවංශ මන්ත්‍රීතුමා කිව්ව ආකාරයටම මේ තමන් දේශපාලනය කරපු කාලය තුල රාජ්‍ය මූල්‍ය භාවිතය අපරාධ කිරීම සම්බන්ධයෙන් චෝදනා තියෙන පිරිසක් තමයි අද වෙනකොට රජයට චෝදනා කරන්න මේ ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට රිදිලා තියෙන්නේ ඒගොල්ලන්ට ඉස්සරහට වෙන දේ සම්බන්ධයෙන් තමයි මේ රිදිලා තියෙන්නේ. හරි ඒක නිසා අපි මේ චෝදනා සම්බන්ධයෙන් මෙච්චර අපි කලබල වෙන්නේ නැහැ ඇත්තටම. අපි මෙච්චර කලබල වෙන්නේ නැහැ. නමුත් අපි බොහොම පැහැදිලිව ජනතාවට කියන්න ඕන. අපි වග වෙන්නේ අපි රජයක් හැටියට අපි වග වෙන්න ඕන ජනතාවට. අපි ජනතාවට කියන්නේ මේ රජය යටතේ අපි කිසිම නිලධාරියෙක් ඕන ඇමතිවරයෙක් ඕන කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම්
ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට අපි ක්‍රියාත්මක වෙනවා. හරි මුදල් ලේකම්වරයාගේ නිශ්චිත වැරද්ද පෙන්වන්න. ඇමතිවරයෙකුට චෝදනාවක් කරනවා නම් නිශ්චිත වැරද්ද පෙන්වන්න. මේගොල්ලෝ කොහේ හරි මාධ්‍යවල තියෙන කොහේ හරි සමාජ මාධ්‍යයේ තියෙන හැලක් කියවලා එහෙම නැත්නම් මොකක් හරි බලාගෙන ඇවිල්ලා මෙතන ඇවිල්ලා කතා කරනවා ඒක වුණා වගේ. ඊට පස්සේ ඒක හැමතැනම පතුරවනවා ඒක සත්‍ය මේව සීරියස් චෝදනා. හොරකමක් වංචාවක් දූෂණයක් කියලා කියන්නේ ලංකාවේ නීතියක් තියෙනවා නිර්වචනය කරන ලද විදිහක් තියෙනවා. ඒවට අදාළව චෝදනාව සිද්ධ කරන්න. එහෙම සිද්ධ කරන්න බැරි නම් මෙතන මේ මාධ්‍ය හරහා ඇවිල්ලා බොරුවට මේ සංදර්ශන ඉදිරිපත් කරන්නට එපා. ඕකේ. අපි කියන්නේ දැන් ගල්ලංගුරු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරලා ඔබතුමන්ලා ගිහිල්ලා ඒවට කරුණු ඉදිරිපත් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මුදල් ලේකම්වරයා සම්බන්ධයෙන් නිශ්චිත චෝදනාවක් තියෙනවා නම් අදාළ ආයතන වලට ගිහිල්ලා කම්ප්ලේන්ට් කරන්න. මේ සම්බන්ධයෙන් මුදල අමාත්‍යාංශය විසින් පරීක්ෂණ කරලා තියෙන්නේ. නීතිය පසළමේ ආයතන වලට ඉදිරිපත් කරලා තියෙන්නේ. අදාළ විදේශීය පාර්ශ්ව දැනුවත් කරලා තියෙන්නේ. ඒක නිසා මේ මොකක් හරි නිශ්චිත චෝදනාවක් ඉදිරිපත් කරන්න නැතුව මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා බොරු කියලා ඒව ජනගත කරලා ඒව මේ මිනිස්සු පිළිගන්න දේවල් බවටපත් වෙන්නේ. නඩුවක් දාන්න බොරු කියනවා. නඩු දාන්න.